හබරන පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය වනජීවී කාර්යාලය අසලදී අද අතිශය අවාසනාවන්ත අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. අද උදෑසන ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ගොයන් කපන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව හබරන පොලිසිය පවසා සිටිනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හබරන සිට මින්නේරිය දෙසට ධාවනය වෙමින් පැවති ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ මින්නේරිය දෙස සිට හබරන දෙසට ධාවනය වෙමින් පැවති ගොයන් කපන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක්. අද උදෑසන 7:30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් බස් රථයේ ගමන් ගත් අයෙකු සහ ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා. අනෙකුත් තුවාල ලැබුවන් 5 දෙනා බස් රථයේ ගමන් කළ ඇඟලුම් සේවිකාවන් වන අතර ඔවුන් ගිරිතලේ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු අය බව හබරන පොලිසිය පවසනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා. බස් රථය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරිපසින් පැමිණි ට්‍රැක්ටර් රථයේ ගැටී ඇති බවත් බස් රථය පැදවූරිය දුරුගේ අපරීක්ෂාකාරී හා අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන හබරන පොලිස් රථවාහන අංශ නිලධාරීන් විසින් පවසා සිටිනවා. අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු හබරන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.